අයිබම්ක දෙහමටම අද අපි පටන් ගන්නේ 10 වසරේ 10 වෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වෙද්දී තුන්වෙනි වාරේ ටාගට් කරගෙන යන ප්‍රශ්න පත්‍ර මාලාවේ 10 වෙනි එක තමයි අපිට අද තියෙන්නේ. අපි ප්‍රශ්න පත්‍ර 9ක් මේ වෙද්දී ඉවර කරලා තියෙන්නේ. එතකොට ඔයාලා හැමෝම ගාව ඇති මම හිතනවා ප්‍රශ්න පත්‍ර අංක 10 ඇති. නැත්නම් පල්ලෙහා මේ ලින්ක් එකක් දාලා ඇති. එකකින් හරි ගන්න පුළුවන් ඔයාලට. අපි එහෙනම් යම් ප්‍රශ්න පත්‍ර අංක 10ට හැමෝම ගන්නකෝ ප්‍රශ්න පත්‍ර අංක 10 එනවා. හරි. පළවෙනි ගාන. පළවෙනි ගාන තියෙන පොතේ x y සොයන්න කියලා තියෙන්නේ. එතකොට ඒකේ අපිට රූප සටහන ඇඳ ගන්න වෙනවා. රූප සටහන ඇඳගෙන අපි යන් එනම් වැඩි පටන් ගමු. පළවෙනි ගාන. රූප සටහන ඇඳගෙන හරි. ඒකේ මෙන්න මේ කෝණය දීලා තියෙනවා. ඒ කෝණය අංශ 150ලු. එතකොට මෙන්න මෙතන B C D මේකේ A මේකේ E අපිට හොයන්න තියෙන්නේ මෙන්න මෙතන y කෝණයයි මෙන්න මෙතන x කෝණයයි තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙතන කෝණයක් දීලා තියෙනවා අංශක 64යි. හරි. ඔන්න ඔය ටික දීලා තියෙනවා. එහෙනම් අපිට හොයන්න පුළුවන් මෙන්න මෙයම. මෙන්න බලන්න කොහොමද? EBD EBD ත්‍රිකෝණයේ සලකා. මොකද්ද වෙන්නේ ඔයාලට? මේ තියෙන්නේ පුතේ මේ EBD ත්‍රිකෝණයේ සැලකුවොත් මෙන්න මේ ත්‍රිකෝණයේ සැලකුවොත් මේ තියෙන්නේ බාහිර කෝණය. එහෙනම් ඔයාලා අහලා තියෙනව නේද? බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් ලියන්න පුළුවන්. බාහිර කෝණයේ අගය අභ්‍යන්තර මේ කෝණයට නෙවෙයි ඒ කෝණයට මූණලා ඉන්න කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් y ධන 64යි අංශ. ඔන්න එහෙනම් මෙතනින් y ගන්න පුළුවන්. 64 එහා පැත්තට ගිහුවා 150න් අඩු වෙනවා. 64 සමානයි y. ඔන්න පුතේ එහෙනම් y වල උත්තරේ එනවා. y වල උත්තරේ අංශ 96. y සමානයි y සමානයි අංශක 86යි. y සමානයි අංශක 86යි කියලා. හරි. ඊට පස්සේ අපිට x හොයන්න පුළුවන්. x y වල කෝණය අගේ හොයාගත්තා. ඊට පස්සේ x වල අගේ හොයාගමු. x එයා බලන්නකො හොඳට දැන්. එයා දිහත් බලන්න. මෙයා දැන් මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් නම් බාහිර කෝණයක්. වෙයි එහෙම කියලා අපිට හොයන්න එතනින් ක්‍රමයක් නැහැ. නේද? බලන්න තව විදිහක් තියනවද කියලා එහෙනම්. එහෙනම් පුළුවන් අපිට තව එක විදිහකට යන්න. අනිත් ක්‍රම මොකද්ද? මේ කෝණය යගේ දන්නවා මේ කෝණය යගේ දන්නවා. එහෙනම් පුතේ ත්‍රිකෝණය සලකලා මේ කෝණය යගේ හොයාගන්නත් පුළුවන්. නේද? එහෙම හොයාගන්නත් පුළුවන්. හරි. ආගත්තද? මේකේ තව හැංගිච්ච தත්ත්වයක් තියෙනවා. මොකද්ද? BC කියන පාදයට මෙන්න මේ පාදය සමානයි. එතකොට මොකද වෙන්නේ? මේ පාදය සමානයි නම් සමාන පාදවලට මූණලා ඉන්න කෝණ සමාන වෙනවා. එහෙනම් මෙතන 64යි නම් මෙතන කෝණය යගියත් 64ම තමයි. ඔන්නේ කෝණ දෙකේ යගයන් සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙතන කෝණය යගියත් අංශක 64. හරි. දැන් එහෙනම් මේකටත් ඒක දාන්න පුළුවන් නේද? මොකද්ද?
ABC ත්‍රිකෝණය සලකා. මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය සලකලා අපි දානවා මොකද්ද? බාහිර කෝණයේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එන x සමානයි 64යි අංශික ගන්න 64යි අංශික. කීයක් එනවා පුතේ? 128යි අංශික. ඔන්න 128යි අංශික. හරි. පළවෙනි ගාන හරි. අපි යන් එනවා ඊළඟ ගානට. පළවෙනි ගාන හරි. ඊළඟ ගානට යමු. ඊළඟ ගාන කියන්නේ ඒ කේන්ද්‍රය වූ කේන්ද්‍ර ඛණ්ඩයක් ABCD සමාන්තරාශ්‍රයෙන් ඉවත් කර ඇත. ABCD සමාන්තරාශ්‍රයෙන් ඉවත් කරලා තියෙනවලු. අදුරු කර ඇති කොටසේ පරිමිතිය සොයන්නලු. මෙන්න මේ අදුරු කරලා තියෙන කොටසේ පරිමිතිය හොයන්නලු. මෙන්න මෙහෙම සමාන්තරාශ්‍රයක් තියෙනවා. එතකොට ඔය සමාන්තරාශ්‍රයෙන් මෙයාලා මොකද කියන්නේ? මෙන්න මේ කැලල අයින් කරලා තියෙනවලු. ඔය සමාන්තරාශ්‍රයෙන් මේ කැලල අයින් කරලා තියෙනවලු. හරිනේ. මෙතන 60යි අංශකලු. මෙන්න මේ කෑල්ලට මේ පැත්තේ කෑල්ල සමානයි. ඒකෙන් ඔය ඉරක් ගහලා කියලා තියෙන්නේ. එහෙනම් මෙතන 30 සෙන්ටිමීටර නම් මෙතනත් 30යි තමයි. එතනත් 30යි සෙන්ටිමීටර. මෙතනගේ 9යි සෙන්ටිමීටර්ලු. මේක 60යි. හරි කොහොනේ දියත්. හයිසරක් කියලා බලමු ABCD A කේන්ද්‍රය හෝ කේන්ද්‍ර ඛණ්ඩයක් ABCD සමාන්තරාශ්‍රයෙන් ඉවත් කර අඳුරු කර ඇති කොටසේ පරිමිතිය සොයන්න කියලා කියනවා. මෙන්න මේ අඳුරු කරලා තියෙන කොටසේ පරිමිතිය හොයන්න කියලා කියනවා. එහෙනම් අපිට තියෙන දත්ත මොනවද? දැනට ඔච්චරයි තියෙන්නේ. එතකොට සමාන්තරාශ්‍රයෙන් නම් පුතේ මේක 30යි නම් මේ පැත්තත් 30යි නේ. මේ සම්පූර්ණ දිගත් 30යි. එහෙනම් ඉතින් මෙතන 9යි නම් මෙතන ඉඳන් මෙතන 9යි නම් මේ දිග කීයක් වෙන්න ඕනද? ඒ දිග සෙන්ටිමීටර 21ක් වෙන්න ඕන. හරි නේද? ඒ දිග සෙන්ටිමීටර 21ක් වෙනවා කියන්නේ මේකත් මේකත් නේ. එහෙනම් මෙතනත් දිග සෙන්ටිමීටර 21ක් වෙනවා. ඔන්න එතකොට සම්පූර්ණ දිග එනවා. කීයද? 30යි 21යි 51යි. 51යි සෙන්ටිමීටර සම්පූර්ණ දිග. හරි. මේ පැත්ත තමයි අඳුරු කරලා තියෙන්නේ. ඔන්න ඕකේ පරිමිතිය තමයි හොයන්නේ කියන්නේ. එහෙනම් මේ වටේට යන්න. ඔන්න ඔහම යන්න. ඔන්න ඔහම යන්න. එහෙම යද්දි අපිට තියෙනවා මොකද්ද? මෙතන තියෙනවා චාප දිග. චාප දිග හොයන සූත්‍රය මොකද්ද? 2πr ගුණ කිරීම 360 ට. එහෙනම් 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරේ 21යි කෝණයේ අංශක 60යි ඊට කියන්නේ කෝණයට බෙදීම 360යි. හරි මෙන්න 7න් බෙදනවා 1යි 3. 60න් බෙදනවා 60න් බෙදුනාම 6යි 1යි. ඔව්. අය ඕනනම් අපිට දෙකෙන් බෙදන්නත් පුළුවන් මෙන්න. දෙකෙන් බෙදනවා 1යි 3යි. මෙන්න මේ 3ට 3 කපලා දාමු. ඉවරයි. චාප දිග එනවා සෙන්ටිමීටර 22යි. චාප දිග සෙන්ටිමීටර 22යි. එහෙනම් දැන් ඔන්න වටේට පරිමිතිය. පරිමිතිය සමානයි. මොනකින් අල්ලගන්න? මෙතනින් අල්ලගන්නකෝ. නැත්නම් මෙතනින් අල්ලගමු. චාප දිග පටන් ගමු. ඔතන ඉඳන්නවා චාප දිග 22 දන 30 දන 30 දන 51 දන 9. හරි. එකතු කරාම 60යි 90යි 120යි 120යි අනේ 60යි 90යි 120යි 142යි සෙන්ටිමීටර.
ඔන්න පරිමිතිය 142යි සෙන්ටිමීටර. හරි. පැහැදිලි ඇති. ඊළඟ ගණනට යමු. හරි. අපි ඊළඟ ගණනට යමු. තුන්වෙනි ගණන. තුන්වෙනි ගණන. මිනිසුන් 3 දෙනෙක් දින 8කදී කරන වැඩේ භාගයක් කිරීමට මිනිසුන් 4 දෙනෙකුට කීයක් දින කීයක් ගත වේද? මේ වගේ ගණන් හදද්දී මොකද කරන්න ඕනේ? ඉස්සලා වැඩ ප්‍රමාණය හොයන සූත්‍රය ලියා ගන්න. මොකද්ද වැඩ ප්‍රමාණය හොයන සූත්‍රය? වැඩ ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන ගුණ කරනවා දින ගණන්. වැඩ ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන ගුණ කිරීම දින ගණන. මිනිසුන් 3 දෙනෙකුට දින 8ක් ගත වෙනවා. එතකොට වැඩ ප්‍රමාණය කොච්චරද? 24යි මිනිස් දින. මිනිස් දින 24ක වැඩ ප්‍රමාණයක් යනවා. හරිද? වැඩ ප්‍රමාණය මිනිස් දින 24යි. දැන් මොකද කියන්නේ? කරන වැඩෙන් භාගයක් කිරීමට. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ වැඩ ප්‍රමාණයෙන් භාගයයි කරන්නේ. ඒ කියන්නේ 24න් භාගය කියන්නේ 12යි. භාගයක් කරන්න මොකද කරන්නේ? මිනිසුන් 4 දෙනෙකුට මිනිස්සු ගාන 4යි. දින ගණන අහන්නේ පොඩි ගාන. හරි එහෙනම් මොකද කරන්න ඕනේ? දෙපැත්තම 4ෙන් බෙදන්න. එතකොට එනවා අපේ දින ගණන. ඔන්න දින ගණන. දින ගණන 3යි. පැහැදිලි නේද? දින ගණන 3යි. අපි ඊළඟ ගණනට යමු. 4වෙනි ගාන. රුපියල් දැක්කන තොරතුරු ඇසුරින් A හා B හි අගේ සෑහලු. මෙන්න මේ රුපියල් දිග තියෙන තොරතුරු වලින් A වලයි B වලයි අගේ හොයන්න කියලා කියනවා. ඔබ තරහ නැඳගමු අපි. මේ කෝණය මෙන්න B කෝණය. සමාන්තරයි මේකට මේක සමාන්තරයි කියලා කියනවා. මෙතන අංශක 80යි. මෙතන අංශක 80යි. මෙතන A C B D. අපෙන් අහන්නේ A වලයි B වලයි අගේ. අපිට දැන් කියන්න පුළුවන් එක දෙයක්. මේ කෝණයට මේ පාදයේ සමානයි බෝ. එතකොට මොකද වෙන්නේ? මේ පාදයේ සමානයි කියන්නේ මොකද? මේකට මේක සමානයි කියලා නේද කියන්නේ? ඇයි එහෙම කියන්නේ? සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වෙන්නේ. එහෙනම් මෙයයි සමානයි නම් මේ කෝණයයි සමාන වෙනවා. මෙයා ඒ නිසා මෙයා ඒ වුණා. හරිනේ. දැන් මොකද්ද කියන්න පුළුවන්? A සමානයි B වෙනව නේද? A සමානයි B වෙනවා. ඇයි? මෙයයි සමාන වෙනවා මොනවද? ඒකාන්තර කෝණ. ඇයි ඒකාන්තර කෝණ සමාන වෙන්නේ? මෙයාට මෙයා සමාන්තර නිසා. හරිනේ. දැන් මොකද වෙන්නේ? දැන් කියන්න පුළුවන් එහෙනම් A හොයාගත්තා නම් B ඉතින් A යගේන්නේ.
අය දගලන්න දෙයක් නැහැ. එහෙනම් මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ වල ඓක්‍යය 80 ධන ධන සමානයි 180යි අංශක. එහෙනම් 80 ධන 2 සමානයි 180. එහෙනම් පුතේ 2 සමානයි 180න් අඩු වෙනවා 80. උත්තරේ එනවා කීයද? මෙතන එන්නේ 100යි 100 බෙදුනාම සමානයි 50යි. සමානයි අංශක 50යි. එහෙනම් B කීයද? B සමානයි 50යි අංශක. හරි. ඊළඟ ගණනට යන්නේ නම් ඊළඟ ගණනට යන්න. පස්වෙනි ගාන. පස්වෙනි ගාන කියනවා 3x වර්ගය වෙන 75යි සාධක ලියන්න. පස්වෙනි ගාන 3x වර්ගය වෙන 75යි සාධක. මේ වගේ එකක් තියද්දි ඉස්සෙල්ලාම වැලියු බැලුමට පොදු දේවල් තියෙනවා නම් එළියට ගන්න. සාධක ගන්න කියන්නේ මේකේ දැන් වැලියු බැලුමට තියෙනවා 3 කියන එක දැන් දෙකේම තියෙනවා. 75 කියන්නේ 3 ගුණාකාරය. මෙතන කොහොමද 3 ගුණාකාරය යන්නේ? එහෙනම් 3 කියන එක කෙනා එළියට ගන්න පුළුවන්. නැත්නම් මේව ලියන්න ඉස්සලා 3 වරක් x වර්ගය රින මෙතන 3 ගුණාකාරය විදිහට ලියන්න 25 වරක් 3. දැන් පුළුවන් නේද 3 කියන එක කෙනා එළියට ගන්න. එහෙනම් x වර්ගය රින 25. දැන් ඔන්න ඔය වගේ එකක් දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ පුතේ මෙන්න මේ වර්ගයක් තියෙනවා ඍණ ලකුණක් තියෙනවා. එහෙනම් මොකද්ද මතක් වෙන්න ඕනේ? වර්ග දෙක අන්තරයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් a වර්ගය ඍණ b වර්ගය. ඒක ලියන්න පුළුවන් a ධන b a ඍණ b කියලා ලියන්න පුළුවන්. දැන් මේකේ බලන්නකෝ. මෙතන නම් වර්ගයක් තියෙනවා. හැබැයි මෙතන වර්ගයක් නැහැ. එහෙනම් මෙතන වර්ගයක් කරගත යුතුයි. කරමු එහෙනම්. x වර්ගය ඍණ 5 වර්ග. එහෙනම් ලියන්න පුළුවන් x ඍණ 5යි x ධන 5යි. ඔන්න සාධක. ඔන්න සාධක. හරි නේද? හරි. දැන් පොඩ්ඩක් ස්පීඩ් කරමු නේද? සෑහෙන ස්ලෝ එකේ ආවේ. 6 වෙනි ගාන. 2x ඍණ 1 බෙදීම 3 සමානයි 7. x යාගේ සෑහනලු. 2x ඍණ 1 බෙදීම 3 සමානයි 7. x යාගේ හොයන්නලු. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණ එක 3ෙන් බෙදලා තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම මෙතන කරන්න තියෙන්නේ ඍණ එක මෙහෙට කියන්න බෑනේ. බෙදීම තමයි කරන්නේ. බෙදීමක් කියන සමාන කිරීමෙන් එහා පැත්තට ගිහින් දාන්න. එතකොට මොකද වෙන්නේ? ගුණිතයක් කරනවා. එහෙනම් 2x ඍණ 1 සමානයි 4ක්. එහෙනම් මෙතන එනවා 2x ඍණ 1 සමානයි 21යි. දැන් මොකද වෙන්නේ? ඍණ එක එහා පැත්තට ගියපුවාම පුතේ ධන එක එනවා. ඍණ එකක් එහා පැත්තට ගියපුවාම ධන එකක් එනවා. එහෙනම් 2x සමානයි 22යි. එහෙනම් x සමානයි කීයද? x සමානයි 11යි. x සමානයි උත්තරේ 11යි. මේ කලින් ගානේ මේකත් කොටු කරලා තියාගන්න ඕකත් වැදගත් වෙනවා ඈ. ඔකෙන් ගණන් ගොඩක් හැදෙනවා. හරි. ඊළඟ ගානට යන්නේ නම් 7 වෙනි ගාන. 7 වෙනි ගානේ කෝණ ගැන තියෙන්නේ. මේ පේපර් එකේ කෝණ ගැන ගණන් 3 වෙනි ගාන ඔය අපිට හම්බෙන්නේ. හරි. 7 වෙනි ගාන. ඒක නම් දැක්ක ගමන් කියන්න පුළුවන් වෙන්න ඕන. මොන කෝණද තියෙන්නේ? ප්‍රතිමුඛ කෝණ සම්බන්ධ කරලා තියෙනවා. මෙතන 120යි අංශෙද මෙතන ඉරක් දාලා තියෙනවා. මෙතන 2x මෙතන x. ඉතින් මොකද්ද වෙන්නේ මෙතන? මෙතන 120යි කියන්නේ
මේ සරල රේඛා දෙකක් ඡේදනය වුණා මූණට මූණ බලන් ඉන්න කෝණ වලට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. එහෙනම් මේක 120යි නම් මේකත් කීයද? 120ම තමයි. එහෙනම් ලියන්න පුළුවන් 2යි x ධන x සමානයි 120යි අංශය. එහෙනම් 3යි x සමානයි 120යි අංශක. x සමානයි 3ෙන් බෙදනවනේ දෙපැත්තම. 3ෙන් බෙදුනහම කීයද? අංශක 40යි. x සමානයි අංශක 40යි. පැහැදිලිද? හරි. එකත් හදාගන්නකෝ. හරි. අපි මේ වෙද්දි ගණන් හතක් හදලා ඉවරයි. එහෙනම් 8 වෙනි ගානට යන්න. 8 වෙනි ගාන අපේ A dash ඡේදනයේ B ප්‍රදේශය අඳුරු කරන්න ලොකු කුලක තියෙනවා. කුලක ගන්නොත් හරිය ලේසියි. A මේක B. A dash ඡේදනයේ B මේකෙන් කියන්නේ මොකද්ද? ඡේදනය. මෙයා ඉරක් ගහලා තියෙන එකෙන් කියන්නේ මොකද්ද? dash. dash කියන එකෙන් කියන්නේ මොකද්ද? අයිති නෑ. ඔන්නෝ ලියා ගන්න. දන්නේ නැත්නම් ලියා ගන්න. අදහනවා ලියා ගන්න. dash එකෙන් කියන්නේ අයිති නෑ. මෙයාගෙන් කියන්නේ ඡේදනය. ඡේදනය කියන එකෙන් තව දෙයක් අදහස් වෙනවා පුතේ. පොදු කියන එක. පොදු. ඒ කියන්නේ මෙයාගෙන් කියන්නේ මෙයාට අයිති දේවලුයි මෙයාට අයිති දේවල් වලිනුයි පොදු ටික විතරයි ගන්න. හරිද? එහෙනම් A dash කියන්නේ මොකද්ද? Aට අයිති නෑ කියලා කිව්වනේ. එහෙනම් මෙන්න A කියන එක. එයාට අයිති නැත්තම් ඔය එයා නැතුව අනිත් ඔක්කොම එයාට අයිති නේද පුතේ? හරි. B කින් කියන්නේ මෙන්න මේක. හරි. එහෙනම් පොදු වෙන්නේ කොයි ටිකද? මෙන්න මේ ටික තමයි පොදු. හරිද? Aට අයිති නෑ කිව්වම එයා නැතුව අනිත් ඔක්කොම. Bට අයිති කියපුවා මෙන්න B. ඊට පස්සේ මේකෙන් කියන්නේ මොකක්ද? පොදුයි කියන්නේ. පොදුවේ මේ ටික විතරයි. හරි. හරි. ඊළඟට 9 වෙනි ගාන. ඒකෙත් තියෙන්නේ කෝණ ගාන. හරි. කට්ටක් කරලා හදලා දාමු අපි. x මෙතන තියෙනවා 30යි අංශක. මෙතන x එක a b c තව දිගට ඇදලා e කියලා දාන්න. මෙතන 150යි. මෙතන 150යි. එහෙනම් x යගෙන හොයන්න කියන්නේ දැන් ඉතින් අපි යම් පියවරෙන් පියවර පැන පැන යන ඉස්සරහට. එහෙම නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. ලොකුවට දගලන්න දෙයක් නැහැ. මේ මැදේලි ගහලා මොන කතන්දර ගොඩාක් තිබ්බට මේක හරියට බලන්න. හොඳට බලන්න. ටක්ටාල උත්තරේ පේනවා. මොකද කරන්නේ? මේ තියෙන්නේ පුතේ බාහිර කෝණය. ADB ත්‍රිකෝණය සැලකුවොත් උඩින් ලියන්නම් මම. ADB ත්‍රිකෝණය සලකා මේ බාහිර කෝණය. එහෙනම් අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. මේ බාහිර කෝණය මෙන්න මේ ත්‍රිකෝණය සලකන්නේ අපි ලොකු ත්‍රිකෝණයනේ. බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් 150යි අංශක සමානයි 3x ධන x ධන 30යි අංශක. එහෙනම් ලියන්න පුළුවන් 150යි අංශක සමානයි 4යි x ධන 30යි අංශක. එහෙනම් 30යි අංශක එහා පැත්තට යනවා 150න් 30ක් අඩු වෙනවා 120 සමානයි 4යි x. දැන් මොකද ගන්නේ? දෙපැත්තම 4ෙන් බෙදන්න. එතකොට එනවා පුතේ අපිට x වල උත්තරේ
අංශක 30. ඔන්න ඒ ගානක් හරි. x වලගේ අංශක 30යි. හරි. කෙටි ප්‍රශ්න වලින් අපිට තියෙන අවසාන ගාන 10 වෙනි ගාන. මේ වනා සමහර ළමයි ඉන්නවා දැක්ක ගමන් ටක් ගාලා උත්තරේ දානවා. එහෙම නැත්නම් අපිට මේක බෙදාගෙන ගිහිල්ලා හදන්න වෙනවා. නැත්නම් තව විදියක් තියෙනවා මොනවද? සාධක. සාධක වල ගුණාකාරයක්. එහෙම නැත්නම් ප්‍රථම සංඛ්‍යාවල ගුණාකාරයක් විදිහට ලියලා හදන්නත් පුළුවන් විදියක් තියෙනවා. අපි මේක බෙදීමේ ක්‍රමයෙන් හදමු. 8යි a වර්ගයේ b කරනවා. 6යි a කරනවා. 2යි a b වර්ගය. හරි. මේක මොකද කරන්න ඕනේ? බෙදෙන මොළු ප්‍රථම සංඛ්‍යාවලින් මුලින්ම මේක බෙදෙනවා කුඩා ප්‍රථම සංඛ්‍යාව දෙකකින් බෙදෙන. එතකොට 4යි a වර්ගයේ b. මේකත් දෙකකින් බෙදනවනේ එහෙනම් 3යි a. මෙතන a b වර්ගය. ආයෙත් පුතේ දෙකකින් බෙදන්න පුළුවන් නේ. එතකොට 2යි a වර්ගයේ b 3යි a. දෙක a b වර්ගය. ආයෙත් අපිට පුළුවන් දෙකකින් බෙදන්න a වර්ගයේ b 3යි a b වර්ගය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ආයෙත් පුළුවන් අපිට තුනෙන් බෙදන්න. තුනෙන් බෙදන්න පුළුවන්. a වර්ගයේ b a b වර්ගය. ආයේ ප්‍රථම සංඛ්‍යා නෑ බෙදන්න. එහෙනම් ආයෙ බෙදන්න දෙන්නේ අපිට ආයෙ බෙදන්න වෙන්නේ a ගේ. a ගෙන් බෙදපුවාම a b. මෙතන 1යි. මෙතන b වර්ගය. ආයෙත් පුළුවන් a ගෙන් බෙදන්න. b 1යි b වර්ගයේ. දැන් මොකද බෙදන්නේ b ගේ. 1යි ආයෙ බෙදන්න පුළුවන් b ගෙන් 1යි ඔන්න එතකොට කුඩා පොදු ගුණාකාරය නම මේ පැත්තේ තියෙන සංඛ්‍යාවල ගුණිත. එහෙනම් 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. 24යි ඒ ගුණ කිරීමේ කියන්නේ a වර්ගය b ගුණ කිරීම b කියන්නේ b වර්ගය. ඔන්න කුඩා පොදු ගුණාකාරය පුතේ 24යි a වර්ගය b වර්ගය. හරි කෙටි ප්‍රශ්න 10 ඉවරයි. හරි හදා ගන්නකෝ. එහෙනම් දැන් අපි යමු ගුණගතයකට භාග ගණනක් පිටි. මේක මම ඔයාලට කොටස් දෙකකට දෙන්නම්. දැනට පළවෙනි කොටසට එලිපට කරලා 6යි ගුණගත 1යි. අනිත් දෙකේ රචනා ප්‍රශ්න ටික දෙන්න. හරි භාග ගණනක්. අපි භාග කරමු. පළවෙනි භාග ගණන. පියසේන තමා සතු මුදලින් 5න් 3ක් නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා වෙන් කරන ලද. පියසේන කියලා කෙනෙක් ඉන්නවා. භාග ගණන් හදද්දී කොටුවක් බැඳගත්තා. ඒකට දත්ත ටික දාගන්න. පියසේන තමා සතු මුදලින් 5න් 3ක්. මෙයාට මුදලක් තියෙනවා. මේ මුදල එකයි. මුදලින් 5න් 3ක් නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා වෙන් කරන ලද. මෙන්න මේකෙන් 5න් 3ක් අලුත් වැඩියා. අලුත් වැඩියා කටයුතු සඳහා වෙන් කරන ලදී. තවත් 4න් එකක් දැන් මොකක්වත් ඉතිරියෙන් අනම්මනම් කතන්දර මුකුත් නැහැනේ. තවත් 4න් එකක් මේකෙන්. තවත් 4න් එකක් දානමය කටයුතු සඳහා වෙන් කරන ලදී. දානමය. වෙන් කරන තවත් 4න් එකක් දානමය කටයුතු සඳහා වෙන් කර.
මොකද්ද කියන්නේ ඊට පස්සේ අංක 1 බලමු මොනවද කියන්නේ කියලා. නිවසේ අලුත් එළිය කටයුතු සහ දානමය කටයුතු සඳහා වෙන් කරන ලද කොටස ඔහු සතුව තිබූ මුළු මුදලින් කවර භාගයක්ද? නිවසේ අලුත් එළිය කටයුතු සහ දානමය කටයුතු සඳහා වෙන් කරන ලද කොටස ඔහු සතුව තිබූ මුළු මුදලින් කවර භාගයක්ද? එහෙනම් මොකද කරන්න තියෙන්නේ? එයා අලුත් එළියාවට පහෙන් 3ක් වෙන් කරලා දානමය කටයුතු වලට 4න් එකක් වෙන් කරලා. දැන් මොකද ගන්න ඕනේ මේකේ පොදු හරයක් හදාගන්න. මේ දෙන්නේ පොදු හරය මොකක්ද උදේ 20. හරි. එහෙනම් මෙයා 20 කරගන්න 4න් ගුණ කරන්න ඕනේ. එහෙනම් ලව්‍යත් 4න් ගුණ කරන්න ඕනේ. මෙයා 20 කරගන්න 5න් ගුණ කරන්න ඕනේ. එහෙනම් ලව්‍යත් 5න් ගුණ කරන්න ඕනේ. 20න් 12 20න් 5. එහෙනම් අපිට 20න් 1000ක්. එහෙනම් ඔන්න එයා නිවසේ අලුත් එළිය කටයුතු සහ දානමය කටයුතු සඳහා වෙන් කරන ලද කොටස ඔහු සතුව තිබූ මුළු මුදලින් 20න් 17. හරිනේ. ඊට පස්සේ දෙක. ඉතිරි මුදලින් 6න් 5 මවට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වැය කළේ නම්. ඉතිරි මුදලින් 6න් 5. ඉතිරියෙන් ඔන්න දැන් ඉතිරිය ගැන එනවා. එහෙනම් හොයාගන්න ඕනේ මොකද්ද? ඉතිරි කොටස. දෙකට යද්දි හොයාගන්න ඉතිරි කොටස හොයාගන්න. ඉතිරි කොටස හොයාගන්න. ඉතිරි කොටස. එකෙන් අඩු කරන්න ඕනේ 20න් 17යි. එතකොට කීයක් එනවද? 20න් එක වෙනකොට දාගන්න පුළුවන් අපිට වුණා 20න් 20. ඒත් එකයි. උත්තරේ එනවා ඉතිරි කොටස 20න් 3යි. ඉතිරි වෙනවා 20න් 3. හරි. ඒකෙන් 6න් 5ක් මවට ප්‍රතිකාර සඳහා වැය කරනවා. ඒ කියන්නේ ඉතිරි මුදලින් එහෙනම් මවට ප්‍රතිකාර සඳහා වැය කරනවා. එම්ම කොටස ඔහු තත්ත්ව තිබූ මුළු මුදලින් කවර භාගයක්ද? අනේ අන්න ඒ කොටස ගැන අහන්නේ. ඒ කොටස කොච්චර භාගයක්ද කියලා අහන්නේ. එහෙනම් මවට ප්‍රතිකාර සඳහා වැය කළ මුදල. ප්‍රතිකාර සඳහා උදාහරණයක් කෙටියෙන් ප්‍රතිකාර සඳහා වැය කරන්නේ ඉතිරියෙන් කොච්චරද? ඉතිරියෙන් 6න් 5. 6න් 5. අල්ල යන්නේ කියන්නේ මොකද්ද? ගුණිතය. එහෙනම් මෙන්න මේ හරය ළමයේ දෙකම තුනෙන් බෙදෙනවා නේද? මෙතන 1යි මෙතන 2යි. ආයෙ පහෙන් බෙදන්නත් පුළුවන් නේනම් 4යි. 4 වරක් 2 8යි. 1 වරක් 1. එහෙනම් මමට ප්‍රතිකාර සඳහා මෙයා වැය කරලා තියෙනවා කොච්චරද? 8න් 1ක්. ඊළඟට දැන් ඔහුලගේ ඉදිරි කොටස කොහොමද? දැන් එයාලා කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද කියලා දැන් කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද කියලා අහන්න. එයාලගේ මුළු ප්‍රමාණය 1යිනේ පුතේ. එයාගේ මුදල 1යි. ඒකෙන් එයාට වැය වුණා මොනවටද? අලුත් පැඩියාවටයි දානමය වලටයි වැය වුණා 20න් 17ක්. දැන් තව මොනවටද වැය වුණේ? ප්‍රතිකාර සඳහා වැය වුණා 8න් 3. ඔන්න ඔය ඔක්කොම දැන් කිහිල්ල ඉවරයි යාළුවා. බලාව නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ දෙක එකතු කරලා එකකින් අඩු කරන්න. හරි. 20යි 8යි පොදු හරය මොකක්ද? 20යි 8යි පොදු හරය 40. එහෙනම් මෙයා 40 කරන්න දෙකකින් ගුණ කරන්න ඕනේ. 9ත් දෙකකින් ගුණ වෙනවා. මෙයා 40 කරන්න 5න් ගුණ කරන්න ඕනේ. එහෙනම් 9ත් 5න් ගුණ වෙනවා. 9කින් අඩු වෙනවා. පොදු හරය දැන් පොතේ තියෙනවනේ 40යි කියලා පොදුවේ ගත්තම 17යි 17ක් දෙක 34යි 34යි 34ට 5ක් කියලා ලියන්න නෑ 17ක් දෙක 34යි 34ට 5ක් එකතු වුණාම 39යි 39යි එහෙනම් එක වෙනකොට ලියන්න පුළුවන් නේද අපිට 40න් 40 කියලා එහෙම ලිව්වා කියලා
ඒත් එකවනේ එන්නේ. එහෙනම් 40න් 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 39ක් අඩු කරන්න තියෙන්නේ. අඩු කරමු. උත්තරේ එනවා. එතකොට කීයද? 40න්. ඔන්න දැන් එහෙනම් දැන් ඔහුලගේ ඉතිරි කොටස කොච්චරද? 40න් 1යි. එයාලගේ එහෙනම් ඉතිරි වෙලා තියෙන්නේ දැන් 40න් 1යි. අවසානයේට අපි අහනවා එහෙනම් හතරවෙනි කොටසේදී දැන් ඉතිරි මුදල හා නිවසේ අලුත්දඩියාවට වෙන් කළ මුදල එකතු දැන් ඉතිරි මුදලෙහි සහ නිවසේ අලුත්දඩියාවට වෙන් කළ මුදලෙහි එකතුව දැන් ඉතිරි වෙන්නේ 40න් 1 සහ නිවසේ අලුත්දඩියාවට වෙන් කළ මුදලෙහි එකතුව කීයද කියන්නේ රුපියල් 70000ක් නම් එහෙනම් අපිට තියෙනවා කොටස් දෙක. දැන් ඉතිරි 40න් 1යි. අලුත්දඩියාවට ගියා කොච්චරද? 5 3. ඔන්න එහෙනම් ওই දෙකේ එකතුව ගමු පොදු හරය මොකද්ද? මෙතන 40 මේක 40 කරගන්න වෙයි පුළුවන්. එහෙනම් මෙතන 40න් 1 ධන මෙයා 40 කරන්න 4ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් ලවයත් 4ෙන් නෙවෙයි කියෙන්ද ගුණ කරන්න ඕනේ. ඔව් 8ෙන් ගුණ කරන්න ඕනේ. 8ෙන්. පස්සර 8නේ 40 වෙන්නේ 8ෙන් ගුණ කරන්න ඕනේ. හරි එතකොට වෙනවා පොදු හරය 40යි 8 වරක් 3 24යි. එහෙනම් කොච්චර දෙන්නේ? උත්තරේ එනවා 40න් 25යි කියලා. ඔන්න 40න් 25යි. දැන් යන්නේ අපි මොනවටද? ඊතල සටහන් වලට. දැන් ඊතල සටහන් වලට යන්නේ. ඒ කියන්නේ මේ දෙකේ එකතුව 40න් 25යි. ඒ මුදල දීලා තියෙනවා. මම මුල් ටික මකලා එතනින් ලියන්නම් ඈ. අවසාන කෑල්ල. හරි. මෙතෙන් වෙන කාලේ යන්න හරියද? නැත්නම් ඊටම හරි. එක කොටේ වෙනවා. හරි. ඔතන වෙනකල් හරි. මුල් ටික මකලා එතනින් ටික ලියන්නම්. ඔය ටිකේ එකතුව අවසාන කොටස 40න් 25 කොච්චරයි කියලාද කියන්නේ යාලා? එයාලා කියනවා 70000යි. 70000ක් නම් ඔහු සතුව තිබූ මුළු මුදල. එහෙනම් ඉස්සෙල්ලාම හොයාගන්න 40න් 1. එයි 40න් 1ක් හොයන්න. අපිට ඕනේ මුළු මුදල කියන්නේ 40න් 40ක් නේද? එකයිනේ තිබ්බේ. භාග වලින් ගත්තාම. ඒ කියන්නේ 40 40යි කියන එක. එහෙනම් 40න් 1ක හොයාගෙන ඉන්න මුලින්ම එහෙනම් මොකද කරන්න ඕන? 70000 බෙදන්න කීයද? 25. 70000 25න් බෙදන්න. මේක බෙදෙනවා ලස්සනට. හරි බෙදමු. 70ට තියෙනවා කීයද? 25 ඒවා 2යි. 50යි. ඉතිරි 20යි. ඊට පස්සේ එනම් 200ට 225 ඒවා 8යි. හරි බෙදුනවා 200යි. එහෙනම් බිඳු 2යි. ඔන්න එනවා කීයද? 2800යි 40න් 1. එහෙනම් 40න් 40ක් බලන්න 2800 ගුණ කරන්න පුතේ 40. ගුණ ගන්න බිඳුව අමතක කරලා ගුණ කරත් කමක් නැහැ. එතකොට 28 4ෙන් ගුණ කරන්න. 4 වරක් 8 32යි. 3ක් ඉදිරි. 4 වරක් 2 8යි. 8යි 3යි 11යි. 112යි. දැන් අමතක කරා නම් බිඳුව අමතක කරා නම් ආයෙ මතක් කරලා දාන්න. 1යි 2යි 3යි. එනවා. ඔන්න ලේසි ක්‍රමයක්. එතකොට කීයද? 1,12,000යි එයාගේ මුළු වියදමනේ. ඔහුලක තිබූ මුළු මුදල 1,12,000යි. හරි. ඔන්න භාග ගන්න හදාගන්න එනම්. හරි. ඉතිරි ටික මේකේ තව තියෙනවා පේපර් එකේ. තව විභාග දෙකක් තියෙනවා. රචනා ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ ටික ඊළඟ කොටසෙන් දෙන්නම් ඈ ඔයාලට. මේක